හායි අලුත් වීඩියෝ එකක් කරන්න යන්නේ. ඉතින් අද මම පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුවා. මොකද කිව්වොත් දැන් මට ගොඩාක් වෙලාවට පේන්න තියෙන දෙයක් තමයි ලංකාවේ අය AI වලින් වීඩියෝස් ඉමේජස් එහෙම හදනවා. තව ඇඩ්ස් එහෙම හදලා තියෙනවා මම දකිනවා. හැබැයි ලංකාවේ ඉතිහාසය ලංකාවට ගැලපෙන විදිහේ වීඩියෝස් කරන ඉන්නේ කීප දෙනයි. ඒකෙත් මම ඒක අර හොඳ ලෙවල් එකකට දකින එක channel එකක් මම දැක්කා. ඇත්තටම මේක දැක්කහම හරිම මේ proud ලංකාවේ කෙනෙක් එහෙම දෙයක් කරනවා කියන එක ගැනත් ලංකාවේ ඉතිහාසය ඒ වගේ දේවල් මම දකිනවා. මේ සමහර අය නම් US audience UK audience එහෙම target කරලා වෙන වෙන වීඩියෝස් එහෙම හදනවා. හැබැයි මේක ටිකක් වෙනස් හොඳ එකක්. ඒකින්ද මම හිතුවා මේකට රියැක්ෂන් වීඩියෝ එකක් කරන්න. මම කලින් මේක වීඩියෝ එකක් එහෙම බලලා තියෙනවා. ඒ රියැක්ෂන් එක තාම මට තියෙනවා. ඉතින් අනිත් වීඩියෝස් දිහත් මම මේ දැක්කාම අපි බලමු කොහොමද කියලා එයාලගේ වීඩියෝස්. ඒ වගේම අපේ අතරතුරේදී කතා කරලා බලමු තව දේවල්. එහෙනම් අපි බලමු මේ page එක තමයි මේ channel එක තමයි cinematic coyote. ඔයාලා ගිහිල්ලා බලන්න. මේක මම පෙන්නනකොටම මම පෙන්නන වීඩියෝස් ටික විතර නෙවෙයි. ඒ channel එක දැම්ම ගිහින් ඔයාලා බලන්න. මේක බලලා ඉවර වෙනවා. මගේ වීඩියෝ එක බලලා ඉවර වෙනවා. හරිද? සහ මේකේ මම දන්නේ නැහැ මේකේ ඔරිජිනල් ක්‍රියේටර් කවුද කියන එක. ඒකේ මම ද මෙන්ෂන් කරලා කොහෙවත් මට හොයාගන්න තිබුණේ නැහැ. ඇත්තටම හොඳයි ඒ වගේ මේ වැඩේ. මේ මම ඒකයි මේක මගේ channel එක through පෙන්නන්න හිතුවේ. මමත් ආසයි මේ වගේ දේවල් බලන්න දකින්න. ඒකින්ද තමයි අපි එහෙනම් වැඩි කියවන්න යන්නේ නැතිව දැන් ඉක්මනට මෙවමු අපි යාළුවගේ channel එකේ පළවෙනි වීඩියෝ එක බලන්න. මුලින්ම අපි එහෙනම් වීඩියෝ එකක් බලලෙමු. ටිකක් කලින් වීඩියෝ එකක් බලමු. අපි එන්නේ කටියන්ගේ ස්කිල්ස් හදාගෙන ලස්සන වෙන්නේ. ඉතින් අපි පරණ එකක් බලමු මුලින්. අපි බලමුකෝ මේකේ නම් ඉන්න characters ටිකක් similar වගේ බලමු. ක්‍රිස්තපූර්ව දෙවන සේවසේ එක්තරා දවසක ඉන්දියානු සාගරයේ පිහිටි රමණීයම භූමි ප්‍රදේශය අවදි වූයේය. මේ සිංහල දිවිපුරේ වාරකාරය හැටියට කළ යුතු දේ නොකළ යුතු දේ ඔබතුමා තීරණය කළ යුතුයි. මට මෙහෙම සැඟවීම බෑ. රහසේ හරි සේනාව සංවිධානය කරන විදියක් සැලසුම් කරනවා. මේ රට දැනටමත් චෝල රාජ්‍යයේ මුම්මඩ චෝල මණ්ඩලයේ ප්‍රාන්තයක් අවසන්. අපි දැන් අපේ නායකයෙක් හදාගත්තේ නැත්නම් ඒ තමයි සිංහලයේ අවසානය. දැකීමට ඇති ආශාවක් නිසා නොවේ මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කොට දීමටයි. මේකෙදී එයාලගේ යූස් කරලා තියෙන මේ අර දෙබස් ඒ ටික නම් කලින් මූවි එක තිබුණු කොටසක්. මේක ඇනිමේෂන්ස් ඒ ටික තමයි තියෙන්නේ. overall good. ඉතින් අපි බලමු තව එකක්. එයාලගේ තව වීඩියෝ එකක් අපි බලමු. දේවිය අනුලා. මේක බලනවද රාවණ? You've heard the tale of the demon king of Lanka. But what if the truth was different? When a prince's hunger for power turned to war, he rose to defend his people. They called him a villain, but the truth lies in the eyes of the betrayed. This is the story of a king who chose honor over victory and a hero forgotten by time. History is written by the victors. But justice is eternal. Look. Ravana.
wow. Demon King of Lanka. Coming soon. ට්‍රේලර්ස් යන්නේ ෆුල් මූවී එකක් අපිට බලන්න පුළුවන් වෙයිද සිනමැටික් IoT අපි බලමු එහෙම වුණොත් ඉතින් ලංකාවේ මේ සිනමාව කියන දෙයට ලොකු අභියෝගයක් වේවි මොකද AI වලින්ම ෆුල් මූවී එකක් කරන්න තිබුණොත් නම් ඇත්තට මේක ලොකු ජයග්‍රහණයක් මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයටත් ඒක අර මේ සිනමාවේ ඉන්න කට්ටියන්ගේ පැත්තෙන් බැලුවොත් ඒක යාලට ලොකු හානියක් වෙයි. මොකද මේ යාලව රිප්ලේස් කරන එකක් නෙවෙන්නේ දැන් මෙතන කවුද හේමාල්ගේ මූණත් එක්ක එහෙම දෙයක් කරා කියන්නේ නේද? එතකොට යාලගේ ඇක්ටිං තුත් එයාලගේ තියෙන බිහේවියර්ස් තුත් රිප්ලේස් කරලා අපිට මේකේ ගන්න පුළුවන් නම් සෑහෙන්න හොඳ දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන දැන්ට තියෙන AI tools ඒ දේවලුත් පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඇත්තටම good. මම දන්නේ මෙයා කොහොමද මේ ටික generate කරලා මේ animate කරේ කියලා මට තේරෙන විදිහට tools විදිහට Midjourney use කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම model එකක් train කරගෙන එහෙම කරගන්න පුළුවන්. animations වලට මං හිතන්නේ බොහෝ දුරට මෙයා paid version එකක් පාවිච්චි කරනවා ඇත්තේ. Kling වෙන්න පුළුවන්, Sora වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Luma Labs වෙන්න පුළුවන් මොන platform එක use කරනවද කියලා එයා mention කරලත් නැහැ අපි දන්නේ නැහැ මම ඇත්තටම මේ creator personally දන්නේ නැහැ එයාගේ creativity එක ඇත්තටම තියෙනවා කියලා පේනවා මම හිතන්නේ video editor කෙනෙක් හරි maybe ඒ වගේ field එක කෙනෙක් වෙන්න නැති නැත්නම් මෙච්චර මේ දේවල් හිතන්නත් එපයිනේ අපි normally film එකක් කරනවා වගේ දේවල් හිතන්නත් එපා එකම character එක ගන්න ඕනේ යාලගේ character එක ගත්තොත් ඒ character එකේ තියෙන features අපි හැම frame එකකටම ගන්න ඕනේ ඒ දේවල් දැනුවත් වෙපයි තියෙනනේ අපි prompt එකක් දෙන එක උනත් prompt එකක් දීලා video එකක් හරි image එකක් හරි generate කර ගන්නකොට අර ඒ දේවල් consider කරන්න ඕන දේවල්. තව දෙයක් කියන්න ඕන ඔයාලා මේ දැන් මම මේ දකින්නේ ලංකාවේ කෙනෙක්ගේ එක platform එකක් නේ ඔයාලා දන්නේව තියෙනවා නම් කියන මෙහෙම අර දැන් වෙන රටවල් වල audience target කරලා තියෙන ඒවා mention කරන්න එපා. පව් channel වලට මේ ලංකාවේ දැක්කත් කමක් නැති ලංකාවේ කෙනෙක් කරන අර එහෙම channels තියෙනවා නම් mention කරන් යන්න. මොකද මේ අපිටත් ඒව දැනගන්න පුළුවන් මේ වගේ දේවල් කරන ඉන්නවා කියන එක. So yeah ඒ වගේ අය ඉන්නවනම් පහලින් මෙන්ෂන් කරන් යන්න. ඉස්සරහට අපිට ඒවත් රිවිව්ස් කියන්න පුළුවන් එතකොට. හරි. දැන් එහෙනම් අපි යමු තව එකක් බලන්න. මේ සීගිරිය එක අපි බලලෙමු. මොකද ගොඩක් අය මම දකිනවා සීගිරිය තීම් කරගෙන ඉමේජස් වීඩියෝස් එහෙම හදලා තියෙනවා Facebook වල එහෙම ෂෙයා වෙනවා. මෙයාගේ මේ වීඩියෝ එකත් බලමු. Oops. හිතන්නේ වන්න තියෙන intro එකක්. Control, this is Expedition 5. I'm seeing something strange here in Indian Ocean sky. Sir, we're detecting strange behavior at the Earth's lowest gravity point. It's unlike anything we've seen before. Where is this anomaly? Sir, it's in Sri Lanka. To be precise, it's coming from... Long ago, a vision arose, a monolith chosen by the gods, shaped by ambition and guarded by secrets. Sigiriya was not just a fortress. It was a throne destined for kings background and shrouded in myth. Music එකේ voice They say එක Kashyapa saw more than a fortress. අභිමානය He කියන saw වගේ a level throne එකටම blessed by කරලා the heavens and guarded by the lion spirit, a protector of his reign and a curse to his enemies. But Sigiriya is more than stone සීගිරිය and mortar. Its heart beats with the spirit of the lion, its roar echoing through time. But Kashyapa's story is only one chapter in Sigiriya's ancient saga. Far older are the legends of Ravana, king, warrior, and scholar, who ruled a realm said
to span both earth and sky. කන්නේවත් නැති Sigiriya, the myths claim, was not merely a fortress, but a celestial nexus, a throne built with knowledge, gifted by beings from the stars. Stories speak of a hidden chamber deep within the rock, a sanctuary of cosmic power, holding the heart of the sky, a relic said to grant Ravana his unmatched wisdom. Sigiriya is more than a fortress. It is a monument to myth, a gateway to the unknown, its mysteries calling to those brave enough to listen. සිනමැටික් කයෝටි ඇත්තරම ලස්සනයි. මන්ද මේක වෙන අය කොහොම දකිනවද දන්නේ. අනේ ඕක හරි සිම්පල් නේ ඔය වගේ දේවල් කරන්න. නැහැ මේක සිම්පල් දෙයක් නෙවෙයි. මොහොම දකින විදිහට නම් ඇත්තට මෙයාගේ ක්‍රියේටිව් එක තියෙන්න ඕන. මේ ටූල්ස් හසුරවන්න වෙනම කෙනෙක් තේරුමක් තියෙන්න එපා. මේක ප්‍රොම්ප්ට් එක දීලා ඒක ඇනිමේට් කරගන්න ඒ ඇන්ගල්ස් ඒ කලර්ස් නන්ද සිනමැටික් කාර්යය ඇත්තටම මේක සුපර්. අපි තව වීඩියෝ එකක් බලලා ඉමු. මේ මහදෝන මට ඒක තම්බ්නේල් එක දැක්කත් හරි මාසයි බලන්න. අපි එහෙනම් ඒක දැන් බලමු. Use earphones for better experience. Breaking news out of rural Sri Lanka, authorities are investigating a series of mysterious deaths along jungle trails and near old cemeteries. Each victim bears the same chilling mark, a bruise-like handprint on their upper back. Stay with us for updates on this unsettling development. හිතන්නවත් බැරි ඉන්ට්‍රෝ එකකින් පටන් අරන් තියෙන්නේ. Wow! In the era of King Dudugamunu, amidst the kingdom of Anuradhapura, a legend was born. Ritigala Jayasena, a warrior unmatched, the mightiest Yoda, loyal guardian of his king and land. But fate carried a sinister curse. Amidst a night of celebration where honor should have prevailed, betrayal festered. Gotaimbara, consumed by wrath, drew his sword and struck with merciless precision. In a single savage blow, Jayasena's head was severed, his destiny shattered, his legacy drowned in darkness. But from the shadows, an ancient shaman, bound by friendship, stepped forward. Senasura, using forbidden magics, crafted a dark pact to save his fallen friend. In a desperate and chilling act, Senasura replaced Jayasena's severely damaged head with that of a bear, fusing man and beast into one horrifying form. This abomination, born of dark sorcery and desperation, became a creature of nightmares, Mahasona, the demon of profound terror. ඔයත් හිතනවා Centuries have passed. The legend has evolved. Mahasona, once a demon of the graveyards, now walks among us. Is he still wandering in his creature form? Or has he taken on an even more terrifying guise and evil in human form? නහසෝන ගැන දැක්කනේ ලස්සන ඉන්ට්‍රස්ටිං කතාවක්. ඔය අපි දන්න කතාවක් බලන්න ඕන නම් යන්න සිනමැටික් කාවිටි එකට ඔයාලම ගිහිල්ලා ඒක බලන්න. අපි තව බලමු. හරිම ෂෝක් මේ මගේ වචනෙන් ෂෝක්. තව තියෙනවා අපි තව
දෙකක් තුනක් බලමු. අපි බලමු මේක ඇනිමි ස්ටයිල් එකක් වගේ. අපි බලමු මේක පොඩ්ඩක්. අඟුලිමාල. You think you can hide from me like that's gonna save you? Please leave me alone. I've done nothing to you. Anime style. Just one more finger, and my master's wish is fulfilled. Angulimala wasn't always a monster. Before the forest filled with screams and the garland of fingers, he was Ahimsaka, a bright and kind boy, the pride of his family. His brilliance and devotion made him his teacher's favorite. But that favor came at a cost. Prove your loyalty, Ahimsaka. Bring me 1,000 human fingers. That moment shattered Ahimsaka's innocence. Betrayed by the one he trusted most, he spiraled into darkness. Each life he took weighed on his soul, yet his need for approval kept him blind. Angulimala, the forest's terror. His name alone struck fear into the hearts of villagers. A man lost in darkness, convinced there was no way back. Driven by his teacher's twisted command, Angulimala vowed to collect 1,000 fingers as proof of his devotion. Finger by finger, life by life, he neared his goal. With 999 fingers collected, his final victim was to be his own mother. At that moment, the Buddha, with his divine eye, saw the impending act of matricide, the ultimate sin in Buddhism. Understanding the gravity of the situation and the potential for redemption, the Buddha intervened. Placing himself calmly in Angulimala's path, the Buddha stood as an unshakable force. Angulimala, consumed by desperation, charged at him. But no matter how fast he ran, he could not catch the Buddha. Exhausted, he cried out, "Stop, monk! Stop where you are!" The Buddha replied, "I have stopped, Angulimala. It is you who must stop. Stop your path of violence. Stop your suffering." Those words pierced through Angulimala's darkness. He dropped his weapon and his garland of fingers, falling to his knees. Overcome by the Buddha's compassion, he renounced his life of violence and sought forgiveness, not from others but from himself. From that moment, Angulimala embraced the Buddha's teachings, transforming his life from one of terror to one of peace, though his past remained an unchangeable shadow. ඉතින් බලන්නකො මේව බලන් ඉන්න ආස නැද්ද කියලා. දැන් ලංකාවේ හිස්ටරි එක ගැන මේ විදිහට හැදුවොත් කෙනෙකුට මතක තියාගන්න දෙයක් මන්ද නැහැ. මට නම් හිස්ටරි එක කියන එක මේ ටිකක් අමාරු දෙයක් ඒ සබ්ජෙක්ට් එක. ඉතින් ඒ වගේ කෙනෙකුට මේ වගේ ස්ටෝරිස් එහෙම හදලා අපිට ඒ දේවල් මතක තියාගන්න පුළුවන් විදිහට හදනවා නම් ක්‍රියේටිව් විදිහට ඇත්තටම මම හිතන්නේ ඒවත් හරිම යූස්ෆුල්. ස්පෙෂලි මම කියන්නේ මේ සිනමැටික් කයෝටි එකේ මේකේ ඔරිජිනල් ක්‍රියේටර් ඔයාගේ එන්න මේ වීඩියෝස් බලද්දි තේරෙනවා ඔයා එන්න මේවා වීඩියෝස් හදාගන්න ක්වොලිටි කරගන්න මේ අලුත් ස්ටයිල්ස් යූස් කරන්න බලනවා සහ මේ ටික අලුත් වෙලා තියෙනවා. මුලදී බෑග්ග්‍රවුන්ඩ් යන කට්ටියගේ කන්වර්සේෂන් එක ඒක ඇත්ත එකක් වුණත් ඒ කියන්නේ වෙන ෆිල්ම් එකක කොටසක් ගත්තත් එන්න ඒ ජෙනරේටඩ් ඔඩියෝස් යූස් කරලා තියෙනවා. මම හිතන්නේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් නොයිස් මේ දේවලුත් AI වෙන්න ඕන. මොකද ඒව නම් ලේසියෙන් හොයාගන්න පුළුවන් ටූල්ස් තියෙනවනේ. එතකොට ඒ දේවලුත් එක්ක මේක මික්ස් කරලා හදලා තියෙනවා කියන්නේ ඇත්තටම good. ඒව හරියට යූස් කරන්න දන්න කෙනෙක්. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් හරි ලංකාවේ ලොකු දෙයක් කරන්න පුළුවන් කෙනෙක් මම දකින විදිහට. ඉතින් ඔයාලට මේ දේවල් ගැන මෙයාගෙන් දැනගන්න හරි මෙයාව කන්ටැක්ට් කරගෙන ඔයාලට දෙයක් කරගන්න හරි ඕනනම් සිනමැටික් කයෝටි මම දැක්ක යාලගේ Facebook තියෙනවා. FB එකෙන් උනත් ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. යාලගේ page එක ගිහින් බලන්න. මීට අමතරව මම දකිනවා තව අය හදලා දානවා. ඒක එයාලා එක බ්‍රෑන්ඩ් එකක් විදිහට හදාගෙන ඒක ලස්සනට දුරදිගට කරගෙන යනවා. පොඩි ට්‍රේලර්ස් මම දකිනවා. අතරම හොඳයි එයාලත් මේ වගේ
මෙයාව ඉන්ස්පයර් වෙලා හරි ඒ වගේ දෙයක් දිගටම කරන් යන්න ඉන්නවනම් මේ channel එකත් බලලා ඔයාලගේ තව ක්‍රියේටිව් අයිඩියාස් අරගෙන කරන්න. මේ වගේ එක්කෙනෙක් නෙමෙයි ලංකාවට ඕන. මේ වගේ 10ක් 15ක් ඊට වඩා ඕන වෙනවා. එතකොට තමයි අර තරංගෙත් එක්ක යාලගේ මේ දේවල් දැකලා යාල වෙනම යාලගේ ස්ටයිල්ස් ප්‍රගුණ කරගෙන එහෙම කරනකොට තමයි ලංකාවට හොඳ දේවල් ටිකක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර විට ඇති වෙන ඔඩියන්ස් ටාගට් කරලා channel මෙහෙම කරන එහෙමයි ඇති. ඒ වුණාට අර මේ ලංකාවට කියලා දෙයක් කරන අය ඉන්නවනම් ඒක අපි ලංකාවේ අය විදිහට අපේ channel එක through ඒවා මේ එළියට දාන්න ඕන. මොකද මේ මම කතා කරන්නේ සිංහලෙන් ලංකාවේ ඔඩියන්ස් එකට ටාගට් කරලා. ඉතින් මම වගේ channel කරන අය අනිවාර්යෙන්ම කැමතියි මේ වගේ දේවල් අග යන්න සහ මේ අයව උඩට ගෙනල්ලා පෙන්නන්න අනිත් අයට. එතකොට මේ අම්බෝ මේ ලංකාවේ මේ දේවල් තියෙනවනේ මෙහෙමයි ඉන්නවනේ කියන ඒ හැඟීම අපිටත් එනවා මාරයි කියන එක. සහ දකින්න අය මේව නොදකින්න අය ඉන්න ඕන තරම් YouTube බලන්නේ නැති අය ඉන්නවා හරියට ඒ දේවල්. ඉතින් කොහොම හරි මේව share වෙනවනේ නේ. ඉතින් ඒක තමයි වෙන්න ඕන. ඉතින් yes අපි තව එක වීඩියෝ එකක් බලමු මෙයාලගේ. අපි මෙයාලගේ ළඟම වීඩියෝ එක බලමු. Ravana's Lanka short cinematic කියලා තියෙනවා. 2 days ago තමයි එයා අප්ලෝඩ් කරලා තියෙන්නේ. දැනටම 10k views. Let's see. generate කියලා මම mention කරලා තියෙනවා. Indian letters වගේ තියෙනවා. background sounds මන් දන්නේ AI වලින්ද generate කරලා තියෙන්නේ but ඒක ඇත්තටම මේ ලස්සනයි Indian vibe එකක්. පොඩ්ඩක් කැරක්ටර් එකේ මූණ වෙනස් වෙලා දෝ මන්දා මට පේන විදිහට ඒක පාර දකින්න හින්දේ හිතන හින්දාද කොහෙද මේ ආයිසරක් බලන්න ඕනේ ඒකට මූණ එහෙම වෙනස් වෙලා වගේ ඕකේ තව try කරොත් same විදිහටම ගන්න පුළුවන්. ලස්සනයි මම දැන් ලස්සනයිලා සොය කියලා ගොඩාක් වෙලාවක් කිව්වා. ඉතින් ඇත්තටම මම මේක මේ channel එක මගේ first time දකින්නකොට මට තිබුණු expression එක මීට වඩා ගොඩාක් වෙනස් වෙනවා. එතකොට මම දැක්කේ අම්මට සිරි මේක මාරයිනි කියන මෙහෙම channel එකක් තියලා තියෙනවා. මම දන්නේ අදනේ අන්න ඒ වගේ එකක්. එතකොට හිම එකක් තිබුණොත් මට දැන් අලුතෙන් එන videos දකිනකොට ඒක ඒ විදිහටම තියෙනවා. මොකද එන්නේ එයා improve කරගෙන යාගේ දේවල්. වෙනස් විදිහට එකම ස්ටයිල් එකෙත් නෙවෙයි ඉන්දියන් අලුත් ස්ටයිල් ඉස්සෙල්ලා වෙන්නපු එක ඇනිමේ විදිහට තියෙන්නේ. so මට finally කියන්න තියෙන්නේ මේ වෙනකොට text to video text to image
ඒ ටෙක්ස්ට් ටු ඉමේජ් එක ඉමේජ් ටු වීඩියෝ විදිහට හදාගන්න උනත් තියෙනවා ඕන තරම් ඒවා. ඒක paid version එකට ගියොත් ඒක ලස්සනටම කරගන්න පුළුවන්. මෙයා මම හිතන්නේ paid versions තමයි සේරම use කරන්නව ඇත්තේ. තව මේ වගේ අය ඉන්නම නම් පහලින් mention කරන්න. අපි ආසයි ඔයාලගේවත් බලන්න. අපේ channel එක through අපි පුළුවන් විදිහට ඔයාලට support එක දෙනවා ඒ වලටත්. ඔයාලා මොනවද මේක ගැන හිතන්නේ? ඔයාලගේ first experience ඔයාලා channel එක ගිහින් බලලා ඔයාලගේ first experience එක first අර ඔයා දකින මුල්ම මේක අපිට කියන්න. අපිත් ආසයි ඔයාලගේ expressions ඔයාලට දැනුන විදිහ ඒවා දැනගන්න. ඒ වගේම තව මේ වගේ දේවල් දැනගන්න ඕන අපේ channel එකත් subscribe කරලා මෙයාලගේ channel එකත් subscribe කරගන්න. මෙයාලගේ නම් මම හිතන්නේ දකින්න කෙනෙක් subscribe කරන්නේ නැති වෙයි කියලා. මේ වගේ දෙයක් දැකනකොට ඒකින්ද ඒකත් මතක තියාගෙන එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් ඉන්ටරෙස්ටිං වෙන්න ඇති. ඉතින් ඔයාලා මේ වගේ රියැක්ෂන් වීඩියෝ තව දකින්න බලන්න කැමති නම් ඔයාලා මොනවටද තව මම රියැක්ට් කරනවට කැමති ඒවත් කියන්න. සහ මේ වගේ පෙන්නන්න පුළුවන් තව channels තියෙනවා මෙන්ෂන් කරන්න. මොකද මේ අපි ආසයි මේ වගේ දේවල් අපිත් බලන්න ආසයි සහ තව කෙනෙකුට පෙන්වන්නත් අපි ආසයි අපේ channel එක through. ඉතින් thank you so much ඉවර වෙනකම් බලුවට. එහෙනම් අපි ආයෙ මවුත් වීඩියෝ එකකින්